ඝනත්වය බීට වූ ද්‍රව්‍යකින් සෑදුණු කුඩා ඝන ගෝලයක් ටැංකිය ජල මතු පිට සිට H කෙමරක සිට නිශ්චලතාවයෙන් මුදාහරියි. ජලයේ ඝනත්වය රෝ මේ බීටට වඩා වැඩි කියලා කියන ගෝලයේ ජල මතු පිට සිට ඉහළට නගින උපරිම සුසු යන්නේ කියනවා. ඒතර දෘශ්‍යායනතා බල පෘෂ්ඨික ආදිත ඔක්කොම නතර කයින්ද කියනවා. ඒතර ඔන්න අපි හිතමු ඔන්න V පරිමාණික පුංචි ගෝලයක් තියෙනවා කියලා. ඒතර මෙයා මතු පිටට එනකොට මොකෝ වෙන්නේ? අපිට මෙහෙම හිතන්න පුළුවන්. මතු පිටට එනකොට මෙයා H උසක් උඩට එන්න ඕනේ. අපිට ගෝලය මේ පාට කරපු එක උඩට ගියා. ඒතර ඒ වෙනුවට මෙතන ජලය ආවා. අපි විභජ්‍ය මට්ටම මේක කියලා ගත්තොත් අපි මෙයා මතු පිටට එනකොට ශක්ති වෙනස ඒ කියන්නේ ගෝලයෙන් වෙන ශක්ති වෙනස අපි ඩෙල්ටා W කියලා ගත්තොත් එහෙම කොහොමද ගන්න පුළුවන් වෙන්නේ? ඒතර පල්ලෙහා පීටීමේදී අපිට ශක්ති වෙනස ගත්තොත් ලෝහ ගෝලය උඩට යනවා ද්‍රව්‍ය පල්ලෙහාට යනවා. ওই දෙකට වෙනස වෙන්නේ. ගෝලය උඩට යනවා ජලය පල්ලෙහාට යනවා. ওই ශක්ති වෙනස තමයිනේ. ඒතර මේ ඒතර අපි මේ ශක්ති වෙනස කොයි විදිහටද සමීකරණය ලියන්නේ? අපි මේ ශක්ති වෙනස තමයි ගෝලයට ලැබුණු ශක්තිය කියලා ගන්න වෙන්නේ නේද? ඔව්. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් මේ විදිහට. අපිට මේ ජලාංශය පල්ලෙහාට ගමන් ගන්නවා. ඒතර ශක්තිය කොච්චරක් එනවද? V රෝ ජලයේ ඝනත්වය G. ඔන්න ඔච්චර ශක්තියක් H උසකට යනවා. ඒතර මෙයා පල්ලෙහාට එනකොට මෙන්න ජලයේ මුදාහරින ශක්තිය. ගෝලයක් පල්ලෙහාට එනකොට මොකෝ වෙන්නේ? mgh ශක්තියක් මුදාහරිනවා. මේ H උසකින් තියෙන්නේ. mgh ශක්තියක් V රෝ කියන ස්කන්ධයෙන් gh ශක්තියක් මුදාහරිනවා. ගෝලය උඩට යනකොට අඩු වෙනවා ශක්තිය උඩට ගමන් කිව්වද අඩු වෙන කොච්චරද? V බීටා gh කියන ශක්තිය. ගෝලයක් උඩට යනකොට විභව ශක්තිය අඩුවීමක් නෙවෙන්නේ. ඒ කියන්නේ උඩට යනකොට විභව ශක්තිය වැඩි වෙනවා කියන්නේ පද්ධතිය ශක්තිය අඩුවීමක්. එහෙනම් ඔන්න මේ ලෝහ උඩ තියෙන ජලය පල්ලෙහාට එනවා. උඩ ජලය පල්ලෙහාට ආවම ඒ ජලයේ සතු ශක්තිය මුදා හරිනවා. ජලයේ සතු පල්ලෙහාට එනකොට උඩ තිබෙන විභව ශක්තිය ඒක පල්ලෙහාට එද්දි මුදා හරිනවා. ඒ කොච්චරද mgh ශක්තියක් මුදා හරිනවා. මෙන්න මෙච්චර ශක්තිය මුදා හරිනවා. mgh කියන්නේ v rho gh. අර ගෝලය ද්‍රව්‍යයෙන් හදපු ගෝලය උඩට යනකොට එයා උඩට යන විභව ශක්තියක් ගබඩා කරගන්න නිසා ශක්තියක් අඩු වෙලා යනවා mgh ශක්තියක්. mgh කියන්නේ v බීටා g h කියන ශක්තියක් වතාන. ඔන්න ඔය ශක්තිය වෙනස තමයි මෙයාට උඩට යන්න අවශ්‍ය චාලක ශක්තිය ලබා දෙන්නේ. එහෙනම් මේක සමාන කරන භාගයයි mg මේ ශක්තිය වෙනස උඩට ගියාම මොකෝ වෙන්නේ? එතකොට mgh ට සමාන කරනවා චාලක ශක්තිය ලැබෙන්නේ. ඔක mgh ට සමාන කරනවා. mgh ට සමාන කරනවා. එතකොට අපි ආයි කිව්වොත් v rho gh ඍණ v බීටා gh සමාන වෙනවා. එතකොට m කියන්නේ v ලෝහ ගෝලයේ බීටා g අන්න මම සිම්පල් h කියලා ලියනවා. දැන් උසුළු කරනවා v කපලා දානවා g ට g කපලා දානවා. අපිට එනවා rho ඍණ බීටා h බෙදීම බීටා සමානයි සිම්පල් h. ඔන්න අපිට එන උත්තරය. ඒත් අපිට ඕන නම් මේක බීටා වලින් බෙදෙත හැකි. රෝ ඍණ බීටා ඍණ 1 පාරක් h. ඒත් අපිට එන්නේ රෝ ඍණ බීටා ඍණ 1 රෝ ඍණ බීටා ඍණ 1 h. උත්තර අංක 5. බලමු 35ද කියලා. ඔව් 35. 35. බලන්න ඒක එහෙම තමයි මේ ගාන ලේසි විදියක් ඔය මම තර්ක කරේ. මොකද්ද මම කළේ? ඔන්න මෙතන තියෙන ජල ගෝලයක් පල්ලෙහාට ගියා. ජල ගෝලයක් පල්ලෙහාට යන විභව ශක්තිය අඩු වීම නිසා ඒක ශක්තියක් මුදා හරිනවා. ඇයි ද්‍රවයක් උඩ තිබිච්ච එක පල්ලෙහාට යනකොට යාගේ විභව ශක්තිය පල්ලෙහාට ඉදී මුදා හරින mgh m කියන්නේ v rho gh. එතකොට ගෝලයේ උඩට යනකොට යා විභව ශක්තිය ගබඩා කර ගන්නවා කියන්නේ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා ඍණ v rho mgh. ඒ ශක්තිය සමානව මෙයා උඩට සිම්පල් h උසක් එද්දී ලැබෙන ශක්තිය mgh. m කියන්නේ එතකොට අපි ද්‍රව්‍ය ගෝලයේ යන්නේ හින්දා m කියන්නේ v rho beta gh වෙනවා. අන්න එකෙන් h වා ගන්න. මේක තමයි ලේසිම විදිය.